ඔයාලා පාරේ යනකොට දැකලා ඇති අලුත්ම වාහනයක වුණත් නැත්නම් පරණ ලේලන් බස් එකක වුණත් ඉස්සරහා දෙහි ගෙඩියක් සහ මිරිස් කරල් කිහිපයක් අමුණලා එල්ලලා තියෙනවා. සමහරු මේක කරන්නේ සිරිතට, තවත් සමහරු කරන්නේ බයට. ඇත්තටම ඇයි අපි වාහනවල දිහි මිරිස් එල්ලන්නේ? මේක නිකම්ම මිත්‍යා විශ්වාසයක්ද? එහෙම නැත්නම් මේක පිටුපස අපේ පැරණෝ හංගපු රහසක් තියෙනවද? අද අපි බලමු මේ දිහි මිරිස් අභිරහස පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. මුලින්ම අපි මේකේ තියෙන ජනප්‍රවාද සහ ආගමික පැත්ත බලමු. හින්දු භක්තිකයන් අතර තියෙන විශ්වාසයකට අනුව ලක්ෂ්මී දේවියගේ සහෝදරියක් ඉන්නවා අලක්ෂ්මී කියලා. ලක්ෂ්මී දේවිය සෞභාග්‍ය දෙනකොට අලක්ෂ්මී දේවිය කරන්නේ අවාසනාව සහ කරදර අරන් එන එකයි. ඉතින් කියමනක් තියෙනවා අලක්ෂ්මී දේවිය හරිම ආසයිලු ඇඹුල් සහ සෙරකෑමවලට. වාහනයක ඉස්සරහෙන් දෙහි සහ මිරිස් එල්ලලා තිබුණම අලක්ෂ්මී දේවිය වාහනේ ඇතුළට එන්නේ නැතුව එළියේදීම ඒ දෙහි සහ මිරිස් කාලා සතුටු වෙලා වාහනේට ආශිර්වාද කරලා යනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. මේකින් ඇස්වහ සහ කටවහ නැති වෙනවා කියලයි ගොඩක් අය හිතන්නේ. හැබැයි දැන් අපි මේකේ තියෙන විද්‍යාත්මක සහ ඓතිහාසික පැත්ත බලමු. මේ සිරිත පටන් ගත්තේ වාහන ලෝකෙට එන්න ගොඩක් කලින් කරත්ත පාවිච්චි කරන කාලේ. ඒ කාලේ කරත්ත ඇද්දේ ගොන්නු සහ අශ්වයෝ. ඉතින් මේ සත්තුන්ට පාරේ යනකොට සර්පයෝ හරි ලෙඩ රෝග හරි හැදෙන්න පුළුවන්. දෙහි සහ මිරිස් කියන්නේ ස්වභාවික පෙස්ටිසයිඩ් වර්ගයක්. මේ දෙකේ තියෙන සැර සුවඳ නිසා කරත්තේට සර්පයෝ සහ විෂකෘමීන් එන එක පාලනය වුණා. ඒ වගේම සතෙක්ට සර්පෙක් ජැහුවොත් ඒකේ විස තියෙනවද කියලා දැනගන්න දෙහි ගෙඩිය කපලා පාවිච්චි කරන්න ඒ කාලේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. තවත් ප්‍රායෝගික හේතුවක් තියෙනවා. ඉස්සර මිනිස්සු ගොඩාක් දුර පයින් හරි කරත්තෙන් හරි යනකොට අතරමඟදී බොන වතුරේ පිරිසිදුකම දැනගන්න දෙහි බින්දු කිහිපයක් පාවිච්චි කළා. ඒ වගේම රස්නේ කාලෙට ඇඟේ මහන්සිය නිවා ගන්න සහ ප්‍රතිශක්තිය වැඩි කරගන්න දෙහි සහ මිරිස් පාවිච්චි කරලා ලුණු වතුර වීදුරුවක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඒ කාලේ ගමන් ගිය අයට තිබුණ ඉමර්ජන්සි කිට් එකක් වගේ දෙයක්. දැන් කාලේ වාහනවල මේක එල්ලන්නේ ඇයි කියලා හෙව්වොත් ඒක මනෝවිද්‍යාත්මක හේතුවක්. වාහනයක් පදවන කෙනෙක්ට තමම් ආරක්ෂිතයි කියන හැඟීම හිත ඇතුලේ තියෙනවා නම් ඒ කෙනාට පීඩනයක් නැතුව වාහනය පදවන්න පුළුවන්. ඒ වගේම අලුත් වාහනයක් ගත්තම අනුන්ගේ ඉරිසියාවින් බේරෙන්න කරන උපක්‍රමයක් විදිහටත් මේක අදටත් අපේ සමාජයේ පාවිච්චි වෙනවා. ඉතින් දෙහි සහ මිරිස් එල්ලුවා කියලා රිය අනතුරු නොවී තියෙන්නේ නැහැ. අනතුරු නොවෙන්න නම් ඔබ ඊටමත් කල්පනාවෙන් සහ විනයගරුකව වාහනය පදවන්න ඕනි. හැබැයි මේ වගේ පුරාණික සිරිත විරිත පිටුපස තියෙන අතීත තක්ෂණය සහ තර්කය තේරුම් ගන්න හරිම රසවත් නේද? මේ වගේ අපේ සමාජයේ තියෙන අමුතු දේවල් පිටුපස තියෙන ඇත්තම කතාව දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න වීඩියෝ එක share කරන්න. බුද්ධියෙන් විමසා බලන්න. ජය වේවා.